සාදරයෙන් වෙනද වගේම සංධියා vlog YouTube channel එකට පිළිගන්නවා. අද යන්නේ යාළුවනේ දෙවනි food challenge video එක. අද එකේ rules මෙහෙමයි. මුලින් අපි කන්න ඕනේ මේ noodles එක. noodles එක කන්න ඕනේ දැන් අපි මේ ඔයාලට noodles එකේ පොඩි එක කෑල් තියෙන දැන් ඔයාලට පේනොත් දන්නේ නැහැ. එක සම්පූර්ණ එක කන්න බෑ. එක අර දැන් අපි මෙන්න මේ වගේ එක පොඩි හීනි කෑල්ල එක එක තමයි අපි කන්න ඕනේ. තා පොඩි ප්‍රශ්නයක් තියෙනවා අර අපි තම්බද්දි සමහර ඒවා දෙකක් එකට ඇලිලා. ඒවා කරන් දෙයක් නැහැ. ඒක එකට කන්නවා. කියන්නේ ඒකෙත් එක තීරුවයි. කන්න ඕනෙත් මේ හැන්දෙන් අතින් නෙමෙයි. ඊට පස්සේ පිට බිත්තරයක් තියෙනවා. වතුරත් මෙච්චරයි දෙන්නේ. මීට වැඩිය නෑ. අපේ කලින් එකේ තිබුණ බීම එච්චරයි. වතුරත් මෙච්චරයි. ඊට වැඩිය නෑ. පරිස්සම් කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට තියෙනවා කැවුම් ගෙඩි දෙකක්. කොකිස් තුනක්. අපි ඉතින් දැන් මේක කරන්නේ අවුරුද්දට කලින් දවස් දෙකකට කලින් මේ වීඩියෝ එක කරන්නේ. අපේ අම්ම ඉතින් කෑම ඇදුවා පිහිටුවා කැවුම් කොකිස්වි මේකට දාන්න. ඊට පස්සේ කන මේ ඔක්කොම කාලේ වුණාම දෙහි ගෙඩිය කන්න ඕනේ. දෙහි ගෙඩිය කන්න කලින් මේක කන්න ඕනේ. ඊට පස්සේ නැත්තම් ඒක මාරුකවත් කමක් නැහැ. පස්සේ දෙහි ගෙඩිය කන්න ඕනේ. පරදින එක්කෙනා මේ දෙහි දැන් අපි මේක දෙකට කපලා තියෙන මේ දෙහි ගෙඩියම කන්න ඕනේ. දිලින කෙනාට අවුරුද්දට දවස් දෙකයිනේ. සාමාන්‍ය පිළිම ළමයට වටින දෙයක් තමයි රතින්. දින්න කෙනාට මෙන්න මේ රතින්න බණ්ඩල් එක හම්බෙනවා. අද මම තනියෙන් නෙමෙයි. ඔයාලා අලුත් යාළුවෙක් ඉන්නේ බානු කයියා. එයාත් එක්ක තමයි අද වීඩියෝ එක වෙන්නේ. මම ඔයාලා ලෑස්තිනේ. තව එකක් තියෙනවා. ඔයා වීඩියෝ එකට අලුත් කෙනෙක් නම් මගේ channel එකටත් අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා ඊට පහළින් තියෙන bell notification එක all select කරලා තියාගන්න. එතකොට මම දාන වීඩියෝ වලට ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. මේ තමයි යාළුවනේ අපේ කෑම මේසේ. මං හිතුවා ඒකත් පොඩ්ඩක් ඔයාලට පෙන්නන්න. හරි ගයිස් බානු කයියයි මායි අතරත දීලා වැඩේ පටන් ගන්න තමයි හදන්නේ. බානු කයියා මා ඉතින් කාගෙන යනවා කියන්න බෑ. ගොඩක් අමාරුයි කියන්නේ අපිට එක නූල්ස් එක කෑල්ලනේ කන්න පුළුවන්. ඒ නිසා යාළුවනේ කන්න අමාරුයි. අපි ගේම අතෑරියේ නෑ. පීඩාවත් එක්ක ඉන්න ඉස්සරහට වෙන්නේ මොකද්ද කියලා බලන්න. ගයිස් මේකේ වීඩියෝ කරන්නේ අපේ අක්කා. අක්කම තමයි ඒකේ වැරදි අඩුපාඩු කියන්නේ. අපි වැරදි අඩුපාඩු කියන්නේ අපි එක කනවද නැත්නම් ගොඩක් කනවද එහෙම කියලා කියන්නේ අපේ අක්කා. ගයිස් දැන් බානු කයිය ටිකක් කාලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. මම නම් බිත්තරේ පොඩ්ඩක් කෑවා. එයාගේ අර දැන් නූල්ස් ප්‍රමාණය අඩුයි. මගේ බිත්තරේ අඩුයි නූල්ස් පොඩ්ඩක් වැඩි. එන්නේ යාළුවනේ. එකින් එක ගන්න හරි අමාරුයි.
මේකට අනික අපි ලුණුත් වැඩි කරලා තියෙන්නේ. ඒක අපිට කලින් කියන්න අමතක වුණා. මේකට පොඩ්ඩක් ලුණු වැඩි කරලා තියෙන්නේ guys. දැන් යාළුවනේ අපි වතුර අපිට අයිත් හම්බෙන්නේ නැහනේ. මගේ කියලා වතුර ඉවරයි. බානුකයිගේ මැද වගේ තමයි වතුර තියෙන්නේ. guys දැන් අපි මේ hina වෙවි කන්නේ hina වෙවි කියන්නේ අපිට hina යනවා යාළුවනේ කන්න හරිම අමාරුයි. දැන් guys බානුකයියා ගොඩාක් කාල ඉවරයි. මගේ නම් තා ටිකක් තියෙනවා. දැන් යාළුවනේ ඔයාලට පේනවා ඇති බානුකයියා නම් කාල ඉවරයි. එයාට දැන් කන්න තියෙන්නේ කැවුම් ගෙඩි 2යි, කොකිස් ගෙඩි 3යි, දෙහි කෑල්ලයි, ඒ වගේම අර බයිට් එක විතරයි. දැන් එයා කොකිස් එක කන්න පටන් ගත්තා. හැබැයි මම තාම නූඩල්ස් එකේ ඔයාලට පේනවා ඇති. මම තාම නූඩල්ස් එකේ දැන් කොකිස් එකත් වේගෙන් කනවා. එයාට දිනුම් කණු අත ළඟ. දැන් යාළුවනේ මමත් කැවුම් ගෙඩිය කන්න තමයි හදන්නේ. මම නූඩල්ස් එක ඉවර කරා. ඔයාලට පේනවා ඇති අවසානම චුට්ට යන්නේ. මම දැන් කැවුම් ගෙඩිය තමයි කන්න හදන්නේ. හරි යාළුවනේ දැන් මේ මමත් කොකිස් එක කකා හිටියේ මට පොඩ්ඩක් හිර වුණා වගේ. මම නැගිටලා අර පැත්තට ගියේ ඒකයි. බානුකයියා නම් අවසානම ටිකේ ඉන්නේ. මොකක් වෙයිද කියලා තාම අපි කවුරුවත් දන්නේ නැහැ. අවසාන තප්පරේ වෙනකම් වීඩියෝ එක බලන්න ස්කිප් කරන්න නැතුව බලන්න. අන්තිමට තමයි හොඳම වීඩියෝ එකේ අන්තිම තමයි හොඳම වීඩියෝ කොටස් ටිකක් තියෙන්නේ. වීඩියෝ එකත් එක්කම ඉන්න. හරි guys බානුකයියා කාලේ ඉවරයි. මම සාර්ථක ලෙස අසාර්ථක වුණා යාළුවනේ. සාර්ථක ලෙස අසාර්ථක වුණා. ඒක තමයි කියන්න තියෙන්නේ. දැන් ඉතින් කලින් කිව්වා වගේ දෙහි ගෙඩි දෙක කන්න වෙන්නේ මට. අර පේනවා ඇති දෙහි ගෙඩිය දැන් ඉවරයි. වතුර ටිකක් බිව්වා. මම සාර්ථක ලෙස අසාර්ථක වුණා. දුක තමයි කරන් දෙයක් නැහැ. ඉතින් තරගේ හැපි ඕම තමයි දිනනවා පරදිනවා. හරි එහෙනම් මන්ද දෙහි ගෙඩිය කන්න තමයි යන්නේ. හරි guys මම දැන් මේ දෙහි ගෙඩිය කන්න යන්නේ. ඒ දෙහි ගෙඩිය guys මාරම ඇඹුල්. චුට්ටක් දාගෙන මට එපා වුණා. යාළුවනේ දෙහි ගෙඩිය කද්දී රියැක්ෂන් දාන්න බෑ කියලා කිව්වේ.
රියැක්ෂන් දාන්නේ දැමෙනෝ ඒ තරම් ඒ දෙහි ගෙඩිය ඇඹුල්. දැන් යාළුවනේ දෙවෙනි දෙහි ගෙඩිය කන්න හදන්නේ. හපන්න කිව්වා. මම පොඩ්ඩක් ඉතින් හක්ක පැත්තට දාලික හපන වගේ කරා අවුණා. දැන් ආයිත් හරියටම හපන්න කිව්වා. ඔන්න බාන මගේ මූණේ රියැක්ෂන් එක බලලා මොන වගේද කියලා කමෙන්ට් එකක් දායි අයියාළුවනේ. රයිස් මට එක කා ගන්න බැරි වුණා. ඒක එනම ඇඹුල් මං ඉතින් උඩ පැල්ලා කුස්සියට දිව්වා යාළුවනේ. මම පැරදුනේ. මම කයිදින් මම ටැග්. අදට vlog එක ඉවරයි. තාම මේ වගේ ෆුඩ් චැලෙන්ජ් එකකින් හම්බෙමු. එහෙනම් කොල්ලෝ අපි